කාරුණි සුපිරියට 15යි. හරිද? ඒ ලොකු වැඩ තෝයක් තියෙනවා. යාළුවාට මේ වැඩ කොටස කරගෙන යන ගමන් දැනට අඹරන බලලා තියෙනවා. ඒක පොඩි වැඩක් නිසා. මේක ලොකු වැඩක් කියලා ඔබතුමාට දැනෙන්න තියෙන ඇති. ඒ නිසා සමාවෙන්න මහත්තයෝ. ඔබතුමා දැන් අදහස් දීලා ඉවරනේ. ඒ නිසා ඔබතුමා මේකේ අගක් මුලක් නොදැන වොයිස් කට් දීම වැරදි නැද්ද කියලා හිතලා බලන්න. මෙතන අපි දැනුවත් කරලා ඉවරයි, ඉඩම් හොයලා ඉවරයි. අපි ඒක වැඩේ තුට්ටක් පරක් වෙන්න පුළුවන්. මේ දැන් තියෙන්නේ මේ ආපදාවට ලක් වෙච්ච මිනිස්සු දුකටපත් වෙච්ච මිනිස්සුන්ගේ ජීවිතයකට ගහන්න එකනේ. ඊටම අවදාමකට ලක් කරලා තියෙනවා. ඒකට තමයි අපි කඳුරු දෙයක් හදලා ඒ වැඩ ටික කරගෙන යනවා. ඒ වැඩ ටික කරගෙන යනවා. හරිද? ඊට පස්සේ ඉඩම් ටික තෝරගෙන ඉවරයි. ඉඩම් ටික තලයේ තියෙනවා. තලයේ තියෙනවා. අපි දැනුවත් කරලා ඉවරයි. කරන්නේ මිනිස්සුගේ ජීවිතය ගහන්නේ. ජීවිතය ගන්න විතරයි. මාත් වොයිස් කරන්න පුළුවන් ලස්සනට. ඔයාලා දේශපාලනික සෝදා පවුරු ලක්ලා ඉවරයි. දැන් මේ සුරංගා මේ ධම්මේ සිරතවලට දැම්මට දැන් මේ ජීවිත වලට දැම්මට අනිත් ඔයාලා සෝදා පවුරු ලක්ලා තියෙන දේශපාලනේ නැවත මුඩුනා ගන්න බෑ මාත්. හරිද? අපි වැඩට අපි වැඩේ කරනවා. අපි මිනිස්සුන්ට පිළිගන්න අපිට අපේ එක ඉන්නවා. අපි 36 ඉන්න බැරිස ගන්න. ඒක විතර සංසාරයෙන් දාන්න පුළුවන්. ගන්නවනම් ඔබතුමාලා විහිළුවට ගන්න ජනාධිපතිතුමාගේ නොහැකියාව. මොකද මේ විශේෂ භාරය ඉන්නේ මේ රටේ විධායක ජනාධිපතිවරයා. ඒක අමතක කරන්න එපා. මේ පැත්ත බලන්නේ අපි දිනසය අපි කියලා දැනුවත් කළා ඉවරයි, ඉඩම් හොයලා ඉවරයි. අපි ඒක වැඩේ තුට්ටක් පරක් වෙන්න පුළුවන්. මේ දැන් තියෙන්නේ මේ ආපදාවට ලක් වෙච්ච මිනිස්සු දුකටපත් වෙච්ච මිනිස්සුන්ගේ මිනිස්සුන්ට පිළිගන්න අපිට අපේ එක ඉන්නවා. අපි දිනසය ඉන්න මේක කියන්න ඕනේ නැද්ද? කියන්න ඕනේ. ඒකේ වැරද්දක් තියනවද? නෑ. සහෝදර ආන ප්‍රශ්න උත්තර දෙන්න. දැන් වාගේ මම අහන්නේ කියන්නේ මුරුදු වෙන්නේ. අපි දේශපාලනය කරනවා. අපි දුක් වේදන මිනිස්සු ගාවට එනවා. අපි කරනවා. රයිට්? වත් කොල්ලෙක්. ඉතින් අපි කියන්නේ දේ වාගේ දේ මම අහන්නේ කියන්නේ. මම මුකුත් කිව්වේ නෑනේ. මේක ටික ගාලා එළවනකොට මම නවත්ත ගත්තනේ. එහෙනම් මම කියන දේත් අහගන්න. රයිට්? මේක එකතු වෙලා ගොඩ දාන්න මිනිස්සු. වාගේ අයියව බලා ගන්න. මගේ දේශපාලනේ මම කරන්නේ. හැබැයි මේ මිනිස්සුන්ව මාස ගණන් කඳුරුල්ල තියන්න බෑ. ඒකට විකල්පයක් අපි හොයන්න ඕනේ. හරි? ඒක තමයි මමත් කියන්නේ ඒකයි මමත් කියන්නේ. අපි දෙන්න මේකට අරගෙන වැඩක් වෙන්නේ නෑ. හරි? ඒක මල්ලි මම පාර්ලිමේන්තුවේ බේර ගන්නම්. ඒක අද්දේක මට බේර ගන්න බෑ. මම කියන්නේ කවුද? ඒක පාර්ලිමේන්තු සභාවක් දාලා අහන්න වාගේ මම අහන්නේ කියන්නේ බං. දැන් මම කියන්නේ අහන්නේ බංකෝ. පොඩ පුරුදු බංකෝ ඒක. ඒකේ. ඉලා වෙන්න බෑ. මම ඇත්ත කියන්නේ. දැන් පාර්ලිමේන්තුවේ තේරුම්කාරක සභාවක් දාලා වාක්‍යයෙන් පැහැර හැරියද නැද්ද කියන එක අපි හොයමු. හරි? ඒක ඔයාලට දැන් නිගමනට එන්න බෑ මට එන්න බෑ. රයිට්? ඒක මේ අහන්නකොල්ලෝ මගේ දේශපාලනේ වෙනස්. මට එක එකට චෝදනා කරන්නේ නෑ මම. චෝදනා කරනවා චෝදනා ඕන තරම් තියෙනවා. දැන් අද දැක්කනේ අබිලිපිටියේ ගන්ධහේනේ කතාව. මම කිව්වේ නෑනේ මේ මීඩියාවේ. දැන් මේ මීඩියා කතාව වොයිස් කට් එක ගහනකොට මම අබිලිපිටියේ කතාව කිව්වද?
නෑ. ළමයි දෙන්නෙක් මැරලා ඉන්නවා IDH එකේ. බෙහෙත් විස වෙලා. ඒ ගැන මම කතා කරාද? නෑ. ඇයි ඒ? ඒ කතා කරන තැනක් තියෙනවා. ඒ කතානේ මෙතන නෙවෙයි. හරි? දැන් මෙතන මේ මිනිස්සුන්ගේ ගෙවල් වලට යන ප්‍රශ්න අපි ඉස්සලා බේරගමු. හරි? ඒක කරන්න අපි දෙන දෙපැත්තේ දේශපාලනය කරමු. මේ ආණ්ඩුව චෝදනා කරන අපදාවට මොනවද පක්ෂ දේශපාලනය ආණ්ඩුවට පුරුදු චෝදනා කර කර ඉන්න එක මිසක් මේ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් හොයන එක නෙවෙයි. දැන් අද මේ ප්‍රදේශය ගත්තත් දැවැන්ත අවදානමකට මේ ජීවත් වෙලා ඉන්න ජනතාව අදටත් මුහුණ දෙනවා. මේ ජනතාව ගම්බිම් වලට යවන්න, MBR එක කෙවලා ඒ භූමිය පරීක්ෂා කරන්න, එයාට විකල්ප ඉඩම් දෙනවද, තියෙන ඉඩම් වලට යන්න පුළුවන්ද? ඉතින් මේවට උත්තර හොයන්නේ නැහැ. ආණ්ඩුව සුපුරුදු විදියට විපක්ෂින්න කාලේ කරෙත් හිටපු ආණ්ඩුවට චෝදනා කරන එක දැන් ආණ්ඩුවට ඇවිල්ලා කරන්නේ විපක්ෂයට චෝදනා කරන එක. ඉතින් අපිට චෝදනා කරා කියලා මේ රටේ ජනතාවට සාධාරණයක් වෙන්නේ නැහැ. මේ අපදාවට ලක් වෙච්ච ජනතාවගේ ජීවිතවලට සාධාරණයක් වෙන්නේ නැහැ. පස්වලට යට වෙච්ච දවන්ත ජලකඳකට ගහන් ගිහපු මිනිස්සුන්ගේ ජීවිතේට ආත්මයට සාධාරණයක් වෙන්නේ නැහැ. ඒ හින්දා දැන්වත් ඔය විහිළු කරන එක නවත්තලා මේ අහිංසක මිනිස්සුන්ට නැවත ගම්බිම් වලට යන්න පුළුවන් වෙන විදියට තමන්ගේ තීන්දුව తీරන ටික ගන්න. මේ තීන්දුව తీරන ගන්න නැතුව අපිට බැලලා පළක් වෙන්නේ නැහැ. ජනාධිපතිවරයාගේ අමාත්‍යාංශය. ඉතින් මේ ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරු, മന്ത്രിවරු මේක විහිළුවකට ගන්නව නම් ඔබතුමන්ලා විහිළුවට ගන්න ජනාධිපතිතුමාගේ නොහැකියාව. මොකද මේ විශේෂ භාරය ඉන්නේ මේ රටේ විධායක ජනාධිපති